ලංකාවේ සමහර තැන්වල බණ කියන්න යනකොට දැන් අපි උදාහරණයක් විදිහට ගමු. ඔය මෙතන විවිධ නගරවල කට්ටින් හින්දා මම නගරවල නම් කියන්නේ නෑ. කොහේ හරි නගරයක බණක් ඔන්න දැන් තියෙනවා කියමු. හැම නගරයකම තියෙනවනේ අර වෙළඳ සංගම්, තරුණ බෞද්ධ සංගම්, ත්‍රිරෝධරත සංගම්. ඔන්න වෙළඳ සංගමෙන් ආරාධනා කරලා දෙනවා දේශනාවකට. මට ඇවිල්ලා කියනවා ත්‍රිරෝධරත සංගමේ අරකට කලින් අපි එකක් ගත්තොත් එන්න බැරිද කියලා අහනවා. අර එගේන්ස් එකට තමයි පින්කම් කරන්නේ. ඒ මොකද අවල්ලුන්ට කලින් අපි කලින් හාමුදුරුවෝ ගෙනාවා. ඒ නිසා මේ බණ පින්කම් කරනකොට අපේ හිතවල ඇති වෙන්න ඕනේ අර පුදුම විදිහේ නිමිච්ච භාවයක්. මොකද වෙන තුන් අහලත් ඇති මං කියලා තියෙනවා. එක ගඟක් ගාව ඉන්නවා ඉබ්බෙක් එහාට මෙහාට යනවා. එතකොට මං කියන්නේ ඇත්තොන්ට අර ඉබ්බෝ වගේ ඉන්න පුළුවන් නා. ඉබ්බා හට මෙහාට යනකොට ඕක දකින්නවා නරියෙක්. පුරුදු වෙන්න නරින්ට අහු වෙන්න එපා. පැහැදිලිද මං කියන එක? ඉබ්බා දැක්ක ගමන් නරිය ඇවිල්ලා මොකද කරන්නේ? අර ඉබ්බා පෙරලනවා. ඇවිල්ලා නරියට තට්ටුවක් දානවා. ඉබ්බට තට්ටුවක් දානවා නරියා. මතක තියාගන්න අපිටත් නරි තට්ටු දානවා ඇවිල්ලා. ඉබ්බගේ ඇඟට තට්ටුව දාපු ගමන් ඉබ්බා මොකද කරන්නේ? අර කෑලි බෑලි එළියට දානවද ඇතුළට දා ගන්නවද? ඉබ්බා ශනිකව කරන්නේ කෑලි ටික ඇතුළට දා හංග ගන්න එක. මේ මොනවාද මේ ඉබ්බගේ අත් කකුල් ඔළුව? මේ තමයි අපේ පංචේන්ද්‍රයන්. මේ තමයි අපේ ඉන්ද්‍රියන්. අපිට කවුරු හරි තට්ටුව දාපු ගමන් අපි අර පිපෙනවද ඇකිලෙනවද? මතක තියාගන්න ඕන තරම් නරිය ඇවිල්ලා තට්ටු දානවා. හැබැයි අපි දැනගන්න ඕන පරිස්සම් වෙන්න. අපේ මේ කය වචන ක්‍රියාත්මක වන ඇහෙන එක පේන එක මේ සියල්ලම ඇවිස්සෙන්නේ කලබල වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අර නරියෙක් ඉබ්බෙකුට තට්ටු දානකොට ඉබ්බා බොහෝම පරිස්සමට ඉන්නවනේ. අර අපිත් දැනගන්න ඕන පරිස්සමට ඉන්න. අපි අපේ හැඟීම් ප්‍රකාශ කරන්නේ අපේ භාවයන් ප්‍රසාරණය වෙන්නේ ඔය අනුන් දාන තට්ටුවකට, අනුන්ගේ හැසිරීමකට. ඒ නිසා අධිෂ්ඨාන කරගන්න පුළුවන් තරම් මේ පංචේන්ද්‍රියන් ටික හික්මවා ගන්න. මොකක් හරි ඇස් දෙකට දෙකක් දැක්කහම ඇති වෙන සිතුවිල්ලක් තියෙනවා. මේ ඇහැ පරිස්සම් කරගන්න ඕනේ, කන පරිස්සම් කරගන්න ඕනේ. ඇස් දෙකට මොකක් හරි දැක්කහම එක්කෝ කේන්තියක්, එක්කෝ සතුටක්, එක්කෝ ආශාවක්, ඔය විවිධාකාර සිතුවිලි ඇති වෙනවා දුටු පමණි. අපි දැනගන්න ඕනේ අර ඇහැට ගෝචර වන රූප තියෙනවා. මේ වගේ පරිස්සම් වෙන්න ඕනේ. කන් දෙකට මොකක් හරි ඇහෙන ශබ්දයක් තියෙනවා. මේ ශබ්දෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔය සමහරු කියනවනේ දර දැක්කක් කේන්ති යනවා කියලා. කියනවනේ පින්නතුනි දෑහැටවත් පේන්න බෑ කියලා. ඔය කියනවනේ දැක්කොත් මුස්පෙන්දුයි කියලා කියනවනේ. ඔය නේ අපි දවස මොකක් හරි දවසේ ගැටලුවක් වුණොත් එහෙම සමහරට අපි ඒක බැර කරන්නේ කාටද? එකපාරම ඔළුවට එන්නේ නැද්ද? කල්පනා කරනනේ කවුද උදේම දැක්කේ කියලා. අර පුරුදු වෙන්න ඕන. මොකක් හරි දැක්කහම ඇති වෙන පෞකාර සිතුවිල්ල. අර මං කියනවා ඇත්තට ඉබ්බෙක් වගේ ඉන්න කියලා. මේ ඉන්ද්‍රියන් ප්‍රසාරණය කරන එක හරි හික්මීමෙන් කරන්න ඕන. අපි දැක්ක පමණින් දැන්
අපි හිතමුකෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණේ පුනරුත්ථාපනය කරලා ගෙනල්ලා දාපු ගමන් අර කියනව නේද ඔය කීන් සද්ද නවත්තන්න බැරිද? හන්දෙන් හරි ආයෙත් එනවලු. ඒක ටිකක් කරලා තියුණු වැඩි. දැක්ක ගමන් ඉන්න බෑ කියලා කියනවනේ. කවුරු හරි සිගරට් එකක් බොනවා දැක්කහම ඉන්න බෑ. සමහරු බුලත් පිට කනවනේ කවුරු හරි කනවා දැක්කහම. එතකොට කවුරු හරි බොන තැනක හිටියොත් එහෙම ඒ බොන තැනක ඉන්න බෑ බොන්න හිතනවලු. එතකොට අර කවුරු හරි කරන එකක් උනත් කරන්න හිතෙන්නේ අපිට බොහෝ තැන්වල කියනවනේ ආරය සහ පරිසරය හොඳට තියෙන්න ඕන කියලා. නෑ අපි හැම වෙලා හරියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ අර දැක්කහම අපිව පාලනය වෙන්න. අපිට පුළුවන් වෙන්න ඕන දැක්කහම අපිව හික්මෙන්. අපිට පුළුවන් වෙන්න ඕනේ මොකක් හරි එකක් දැක්කහම අපිට මේක කුසලයක්ද අකුසලයක්ද කියන එක තීරණය කරන්න. ඒ නිසා මම මගේ පළවෙනි යෝජනාව S2 පරිස්සම් කරගන්න. අපි රැවටෙන්නේ අපි අහුවෙන්නේ ඉස්සරලම අපේ S2. ඊළඟට අපේ කන් දෙක. බොහෝ වෙලාවට අපි ඔය දැන් ලංකාවේ වුණත් ගෙවල් දොරවල් වල බලන්නකො ප්‍රවෘත්ති බල ඉන්නකොට අපි හිතමුකෝ පින්නතුනේ නේ අල්ලපු ගෙදර බණ පිරිත් දැම්ම කියලා. කවදාවත් අපි ප්‍රවෘත්ති ඕෆ් කරලා බණ අහනවද? ඒ කියන්නේ අල්ලපු ගෙදර බණ දැම්ම කියලා අපේ ගෙදර ටීවී ඕෆ් කරලා බණ අහන්නේ බයිනෝනේ දෙවුන් උන්ට ඕන ගන්නට දා ගන්න ඕනේ කියලා. ඒ වගේද අපි ටීවී බල ඉන්නකොට බැරි වෙලාවත් අල්ලපු ගෙදර පිගම් බින්දින සද්දයක් ඇහෙලා කුණුහරුප වුණොත් එහෙම මොකද කරන්නේ? අර හක් ගාලා නවත්තන්නේ නැද්ද අපේ ගෙදර සද්ද තේරෙනවා. නවත්තලා බලනානේ මොකක්ද අල්ලපු ගෙදර කෑ ගහන්නේ? සද්ද නැතු ඒක අහගෙන ඉන්නේ. අපි හරි රුචි පිනුදුනේ අර අපි කැමති නැද අනුන්ගේ දේවල් අහන්න. අපි හරි කැමති අනුන්ගේ දේවල් දැනගන්න. ඕකෝන්නම් මෙතනත් දැන් බලන්න පුළුවන්. අද දැන් නැගිටලා යනකොට කාට හරි කියන්න ඕන. බනට කලින් අහවලාගේ පොඩි දෙයක් දැනගත්තා පස්සේ නිමාඩුව හම්බෙච්චාම කියන්නම් කියලා. නිකම් මං කියනවට කියන්නේ. අර මනුස්සයා නිින්ද යනවා ඒක අහගන්නකම්. පුදුම රුදාවන් ඉතින් අනුන්ගේ දේවල් අහගන්න. මිනිස්සු හරි රුචි. මිනිස්සු හරි කැමති. එනිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ. අපේ කන් දෙකට ඇහෙන ශබ්දයේ ඉඳන් පුරුදු වෙන්න කියලා අහන්න දුන්න. පුරුදු වෙන්න ඇහෙන ශබ්දයේ ඉඳන් තෝරන්න ඔය අචාන් චාහම්ද්‍රෝ කියනවා අහලා ඇතිවත් මම හිතන්නේ. එක්තරා භික්ෂුන් වහන්සේලා වගේක් ඇවිල්ලා භාවනා කරලා කර ඉන්නකොට හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවනේ භාවනා කරන්න අමාරුයි අල්ලපු ගමේ ලොකු ශබ්දයක් තියෙනවා. සංගීත සංදර්ශනයේ හාමුදුරුව කියනවා ഘോഷාවේ ස්වභාවය මොකක්ද? ഘോഷාවේ ස්වභාවය තමයි ഘോഷාව. ඒකට මොකක් කරන්නද? පෞකාරයාගේ ස්වභාවය මොකක්ද? ඒක පෞකාරකම. නොමිනිස් ගති තියෙන මනුස්සයාගේ ස්වභාවය අසත්පුරුෂයාගේ ස්වභාවය මොකක්ද? අසත්පුරුෂකම. කවදාවත් අපිට බෑ ඒ ස්වභාවයට ඇටැක් කරන්න පුළුවන්. ඒ ස්වභාවයට ඇටැක් කරන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? අපිත් ඒ ගොඩට වැටෙන එක වෙන්නේ. ඔය මේ කාරණය බොහොම හොඳට මට මම පැහැදිලි කරගත්තේ පින්නතුනේ. ඔය ගාල්ලට මෙහා කිට්ටුව ගමක මම ඒ ගමේ නම කියන්නෙත් නෑ මොකද දැන් ඒ කවුරු හිටියොත් එහෙනම් මේක දන්නවා. ලොකු ෆුඩ් සිටි වගේ ලොකු හොඳ ව්‍යාපාරිකයෝ. ඒ අම්මා මට කියනවා අක්කා කෙනෙක් හාමුදුරුවනේ හරි කලකිරීමෙන් ඉන්නේ මම මගේ විවාහය ගැන මම ඇහුවා. ඇයි? ඒ
ව්‍යාපාරයේ කටයුතු කරන සේවිකාවක් එක්ක සම්බන්ධයක් තියෙනවා ඒකේ අයිතිකාරයාගේ. ඒ කියන්නේ අරයාගේ විවාහක පුරුෂයාගේ මහත්තයාගේ. මම හිතුවා ඒකට මොකක්ද කරේ? මේ ඔයත්තුන්ට හරි වැදගත් දැන් මේ ඔය අනියම් සම්බන්ධතා පෞල් නාස්ති කරන ඒවානේ. පෞල් විනාශ කරන ඒවානේ. ඇතිවෙන ප්‍රශ්න ඇතිවෙන තරමක් ඒවා මත ඇති වෙනවනේ. එතකොට කියනවා හාමුදුරනේ මුලින් නම් ඔය මම කියපු විදිහටම කියන්න. ඒක දැනගත්තට පස්සේ ඒක අදිහා හැරිලවත් බැලුවේ නැහැ කිව්වා. කාටද මේක කියන්නේ? ස්වාමියාට. ඊට පස්සේ හාමුදුරුවන්ගේ දේශනා අහන්න හම්බුණා. එකපාරම හිතුණලු මේ හරි වැදගත් පින්නතුන් මේවා කරලා බලන්න පුළුවන් නම් ඔය ඇත්තන්ට. අර ඒ මිනිස්යාගේ මහත්තයාගේ තියෙන මට කිව්වේ නම් වෙන විදිහකට මම ඒ කියපු විදිහම ඕනනම් කියන්න හාමුදුරුවනේ ඒකගේ තියෙන බලුකම කියලා කිව්වේ. එහෙම තිබ්බට අර මම මොකටද ඒ ගොඩට වැටෙන්නේ වාගේ එකක්. මිනිස්සු එක්ක දරා ගන්න ඕනේ එක්ක අතාරින්න ඕනේ මේ පුරුදු වෙන්න ඕනේ. මට කියනවා එකපාරම හිතුණලු අර වෙනදට වඩා මහත්යට ලං වෙන්න. වෙනදට වඩා මම ඇයි එහෙම හිතුවේ? නෑ හාමුදුරුවනේ එක්ක දරා ගන්න ඕනේ එක්ක අතාරින්න ඕනේ ඔප්ෂන් දෙකයිනේ තියෙන්නේ. අපේ ඔය තාත්තලාටත් මේවා හරි වැදගත්. අම්මලාටත් එහෙමයි. කියන දවසක් මහත්තයා මේ වොෂ්රූම් බාත්රූම් එකේ ඉන්නකොට කෝල් එකක් එනවලු ආන්සර් කරාලු. ඒකේ සේව් කරලා තිබ්බා කියන්නේ හන්දි ත්‍රිවිල් මල්ලි කියලාලු. ඒ කාගේ නම්බරේද? ඒක ගන්නකොටම අර සද්ද නැතුව ඉන්නකොට ඒ ගෑනු කෙනා කිව්වලු අපූර්වට මහත්තයා නානවා තව ටිකකින් ගන්න කියලා. කාටද කියලා දෙන්නේ මේ? අර මොකද්ද ඒකට කියන්නේ? අර අනියම් සම්බන්ධය පවත්තන කාන්තාවට. නාලා ආවට පස්සේ දැන් මේ කිසිදු වෙනසක් නැහැ. ඒ අවස්ථා දෙක තුනදී දුරකථන දැන් මනුස්සයට හිතා ගන්න බැලු මොකද්ද මේ කියලා. ඔයත්තුන්ගේ ගෙවල් වල එහෙම එකක් වුණොත් මොකද වෙන්නේ? මරණවන්නේ. ඒ කියන්නේ දැක්කද ඊයේ පෙරේදා බෙල්ල කපලා ගිහින් තියලා තිබ්බා. කොහරි ගෙදරක් ඉස්සරහින්. පස්සේ දවසක් දෙකක් කොහොම යනකොට වෙනදට වඩා එකපාරම හිතුණලු මේ නිදා ගන්නකොට ස්වාමියාට වැඳලා නිදා ගන්න ඕන කියලා. අපේ අම්මලා වඳිනවද ඔහොමයක් දැනගත්තොත් එහෙම? ඒ කුණහරක් පල්නවනේ ගෙවල් වල දැනගත්තාම. ඉතින් කියන හාමුදුරුවනේ අර මම මගේ ක්වොලිටි එක මේන්ටේන් කරනවා පැහැදිලිද? ජීවිතේ අතරමැද්දෙන් හම්බෙන සමහරක් මිනිස්සු හින්දා අපි අසත්පුරුෂෝ වෙන්න නරකයි. අපි අපේ සත්පුරුෂකම නාස්ති කරගන්න නරකයි. මට හොඳට විශ්වාසයි මම මෙහෙම කිව්වට ඔය ඇත්තෝ මෙහෙම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මරාගෙන මැරෙන්න හදනවනේ කරන්නේ. අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ නහී වේරේන වේරාණේ සම්මන්තේද පුදාචන අවේරේනච සම්මන්ති. ඒක නවත්ත ගන්න පුළුවන් වෛර කරන එකෙන්ද අර එකට එක කරන එකෙන්ද නැත්තම් මිනිස්සු එපැත්තෙන් නරක දේවල් අර අතහලත් ඇති අර මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවානේ. සත්පුරුෂකම තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. කැතකම තියෙන මිනිස්සු මොනවද දෙන්නේ? කැතකම දෙනවා. ඔය මෙහෙ ඉන්න දනුන්ගේ දේවල් අපිත් එක්ක කියවන මිනිස්සු. සමහරු ඉන්නවනේ අර දැක්ක ගමන් අර නිකන් පත්තරයක් දැක්කා වගේ හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? දැක්ක ගමන් ජීවිතේ කවදාවත් අනුන්ගේ දේවල් අපිත් එක්ක කියවන මිනිස්සු අසුරු කරන්න එපා. පැහැදිලිද මං කියන එක? අනුන්ගේ දේවල් අපිත් එක්ක රහ කරන උදවිය ඉන්නව නේද? ඒ මිනිස්සුන්ට එක ශ්‍රණයකින් ඒ මිනිස්සු මොකද කරන්නේ? අර ඒකම අපිට කරනවා පින්නතුනේ.
අර පුරුදු වෙන්න හොඳ ක්වොලිටි එකක් තියෙන මිනිස්සු අසුරු කරන්න. අපි නිකම්ම කල්යාණ මිත්‍රව වෙන්න ඕනේ. අපි අපේ ක්වොලිටි එක හදාගන්න ඕනේ. එතකොට තමයි මේ ලැබපු මනුෂ්‍යාත්ම භාවයේ තුල කවදා හරි පින්නතුනි අපිට සැනසෙන්න තියෙන්නේ අපි ගොඩනගාගත්ත පෞරුෂයේ සත්පුරුෂකම තුල විතරයි. හතරහන්දි වළංගු තියනකම් ඔය නේ අර විවිධ දේවල් කරයි. අපේ හයිය හක්තිය තියනකම් අපි විවිධ දේවල් පෙන්නයි විවිධ දඩබ්බර වැඩ කරයි. මං කියන්නේ මිනිස්සුන්ට අර සැනසෙන්න දෙයක් තියෙනවා. විශේෂයෙන්ම අපේ තරුණ මහත්තුරුන්ට අපේ තාත්තලා තුල තියෙන්න ඕනේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. ඔය ඇත්ත තුල තියෙන්න ඕන හොඳ අභිමානයක්. දැන් මොකක්ද ඔය පෞරුෂය ඇතුලේ තියෙන්න ඕනේ? අර දැක්ක ගමන් කාට හරි තඩි ගහන්න යන එකද? මොකද්ද ඔය පෞරුෂය තුල තියෙන්න ඕනේ? ඔය පෞරුෂය තුල ගොඩනගන්න ඕනේ හොඳ ඉවසීමක් කියන එක. ඔය පෞරුෂය තුල ගොඩනගන්න ඕනේ හොඳ සීල සම්පන්න භාවයක්. ඔය පෞරුෂය තුල ගොඩනගන්න ඕනේ අර බුදුරු ගන්නනවා ගාරවෝච නිවාතෝච. ඔය පෞරුෂය තුල ගොඩනගන්න ඕනේ අනෙකට ගරු කරන්න පුළුවන්කම. ඔය ලංකාවේ බලන්න ඕනේ ඔය පොඩ්ඩ බැරි වුණාම ඔය පොඩි උන් පව දැකලා නැතර ගන්නවා හෙල්මට් වලින්. අනේ පෞරුෂය නැහැ. බොහෝ වෛද්‍යවරු කියනවා හාමුදුරුවනේ පාසල් වලට ගියපුවාම කියන්නලුනේ අර ජීවිතේ කපාගෙන තියෙන බෝතල් කටු වලින් මෙන්න 10 පන්තියේ ළමයි මෙහෙම කියනකොට අත් බලන්නේ නැහැ හොඳ අර බෝල් හොරා කරන් දැනේ වාගේ වැඩ වෙන්නේ මේ නර බෝතල් කටු වලින් මෙව පතුරු ගහ ගන්න. ඇයි මං කියන්නේ කොල්ලෙක් වුණාම මෙහෙ වෙන්න ඕනද? හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. කොල්ලෙක් වුණාම තියෙන්න ඕනේ අර මම මේ බොණ්ඩ කියලා කියනව නෙමෙයි හොඳ. ඔය අපේ හිතමු අරක්කු ටිකක් එහෙම බියොත් වෙනතුනේ නේ බෝතලයක් පොයි දෙකක් පොයි පහෝදාට නේ බත් කණ්ඩක් බැරුව යනවා නැගිටින්නත් බැරුව යනවා. ඒ වගේද අපි කුඩු වයිස් වලට හුරු වුණාම මොකද වෙන්නේ? විෂමත් ද්‍රව්‍ය වලට හුරු වුණාම මොකද වෙන්නේ? ඒ පෞරුෂයක් නැතිකම. ඒ හැම කෙනෙක් එක්කම අහලා කතා කරලා බලනකොට ඒ හැම කෙනාම කියන්නේ හාමුදුරුවනේ අර දැන් මම අහනවනේ තරුණයෝන්ගේ ඇයි පුතේ අයිස් වලට හුරු වුනේ? අපූර්වට අපේ තරුණයන්ට වඩා තරුණියෝ හැබැයි වෙලා මේ කොහොමද දන්නේ ලංකාවේ මේක වැඩි. අහනකොට කියනවා මේ කෙට්ටු වෙන්නලු. අයිස් ගහලා දෙන්නේ මොකේද? මේ අවුරුදු 18 පොඩි දරුවෝ. මේක හරි ඛේදවාචකයක් වෙලා තියෙනවා අපේ රටේ. තව ළමයෙක්ගෙන් අහනකොට කියනවා අර ආතල් එකටලු. අර පැහැදිලිද පෞරුෂයක් නැතිකම. අභිමානයක් නැතිකම. ඇයි? ඒ මොකෙන්ද ආතල් එක හොයන්නේ? මොකෙන්ද අර ඒ සනසීම කියන එක හොයන්නේ? අර තමන්ට තමන් දිහා බලලා සතුටු වෙන්න දෙයක් නැති වුණාම මොකද වෙන්නේ? අපි එක එක්කෙනාට පාවිච්චි වෙන එක වෙන්නේ. අපි එක එක්කෙනා පාවිච්චි කරන එක වෙන්නේ. මතක තියාගන්න. ඔය කාටවත් පාවිච්චි වෙන්න එපා. මං ගම්වල ඉස්කෝල ගානේ ගිහිල්ලා කියනවා මේ දවස්වල පුතේ ඔය එක එකාගේ සිගරට් කෑලි බොන්න යන්න එපා කියලා. මේ ගම්වල ලෑස්ති වෙලා ඉන්නවනේ ඔය එක එක්කෙනාගේ බයිසිකල් වල නැගලා යන. අපේ ගම්වල ලෑස්ති වෙලා ඉන්නවා තරුණයෝ. ගෙදරින් මම මේ දොස්පරස් කියනව නෙමෙයි හොඳ. ගෙදර එනකොට රෑ 12 විතර වෙනවා. පහවදා නැගිටින්න උදේ 10ට විතර. ඇයි පාන්දර 2 3 වෙනකම් ඔය මොනා හරි කෙලලා ඇවිල්ලානේ. අර ලුණු කපනවා යකඩ වක් කරනවා ෆෝන් එකෙන් බල බල ඉන්නේ. අය කොහෙද දිනු වෙන්නේ? අවුරුදු 27ක් 28ක් ගිහිල්ලා තරුණයෙක් ඉන්න ගෙදරක මේ টয়ලට් එකට තහඩුවක් ගාලා රීපපටි දෙයක් ගහලා දී දොරට. ඇඳ ගන්න ඩෙනින් 4ක් 5. දාන්න රත්තරන් මේ මාලයක් මුද්දක් තියෙන්න බෑ කොල්ලෙක් වුණා. ඉඩමක් කඩමක් තියෙන්න බෑ, ගයක් තොරක් තියෙන්න බෑ.
ඒ සේරටම කලින් බලනවානේ ඔය. එහෙම බෑ. අර අභිමානයක. කොල්ලෙක් වුණාම තියෙන පෞරුෂයක. ඒ නිසා මම යෝජනා කරනවා. අර හොඳ පෞරුෂයක් හදාගන්න ඒ පෞරුෂය ඇතුලේ තියෙන්න ඕනේ. අපි කාටවත් පාවිච්චි වෙලා බෑ. හොඳට කල්පනා කරන්න අපි දන්නේම නැතුව කී දෙනෙකුට අපි පාවිච්චි වෙනවද? දන්නේම නැතුව අපි කී දෙනෙකුට බොහෝ තාත්තලාගෙන් අහනකොට සමහර තාත්තලා හිතන් ඉන්නේ පාටියට ගියේ නැත්නම් අනිත් යාළුවන්ට වදින්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර මම ගියේ නැත්නම් ඒක හරි නෑ කියලා හිතන් ඉන්නේ. එහෙම එකක් නෑ. නෑ අපිට හැන්දෑවේ බිරිඳ දරුවොත් එක්ක බත් කාලා බුදිය ගන්න තියෙන වෙලාව. මන්නම් කියන්නේ අපේ ඉතින් මම විවිධ ආයතන වලට එක එක එක්ක බොණ්ඩ දාගන්න එපා කියලා. පැහැදිලිද? කවදා හරි පුරුදු වෙන්න ලංකාවට ගියපුවාම අපේ සමීපතමයෝ එක්ක ඉන්න තියෙන වෙලාව අර කාටවත් ඒ කාලය විනාශ කර කාටවත් පාවිච්චි වෙන්නේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ. කාටවත් අහු වෙන්න එපා. අපි හැම වෙලේම කරන්නේ එක එක්කෙනාට අහු වෙනවද නැද්ද කියන එක බලන්න. ඊළඟ කාරණේ අපේ අය තරුණයෝ වුණාම අපේ තාත්තලා වුණාම තියෙන්න ඕනේ හොඳ ආදර්ශ සම්පන්න භාවයක් තියෙන්න ඕනේ. මම මෙහෙම දේශනා කරන්න හේතුව හරි ඔය පාසල් වලට ගියපුවාම මම හිතනවා මෙතන බහුතරයක් විවාහ වෙලා ඇති බහුතරයක් තාම නේ අර පෙන්ඩිං ඇති කියනවා හාමුදුරුවනේ වැඩිපුරම ඉස්කෝලේ යන දරුවෝ කුණුහරුප පහන්නේ කාගෙන්ද? වැඩිපුරම තාත්තගේ. අපේ අම්මලා තාත්තලා ගෙවල් කොච්චර කුණුහරුප කියනවා. අපි පොඩි කාලේ ඉඳන් ඔය කියන කතන්දර සේරම ඇහුවනම් ඇහුවේ පිට මිනිස්සුන්ගෙන්ද ගෙදර උදවියගෙන්ද? ගෙදර උදවියගෙන් නෙමෙයි. ගෙදර උදවියගෙන්. ගෙදර මිනිස්සු. දැන් අර හොඳ අම්මා කෙනෙක් වෙන්න හොඳ තාත්තා කෙනෙක් වෙන්න. ඒ තුල තියෙන්න ඕනේ අපේ දරුවන්ට හොඳ ආදර්ශ සම්පන්න භාවයක් තියෙන්න ඕනේ. අපේ දරුවන්ට පුළුවන් වෙන්න ඕන අපේ තාත්තා මෙහෙමයි කියලා ලෝකෙටම කියන්න පුළුවන් විදිහට. ඒ නිසා අර කවුරුවත් හින්දා පව් පුරවා ගන්න එපා. කවුරුවත් හින්දා ආත්මය විනාශ කරගන්න එපා. ඊළඟ කාරණය මිනිස්සුන්ට ඇති වෙන බලවත්ම කාරණයක් තමයි ඔය සැකය කියන එක. ගොඩක් ලංකාවේ දන්නවනේ ගෙවල් වල නැන්දම්ම ලේලි ගස්ටනේ හරියට තියනවා කියලා. ඔක රටේ ඉන්න කට්ටියගේ වැඩි. ඒ අම්මටයි නේ සාර ලේලිට ඉන්න හරි අමාරුයි. පහුගිය දවස් තරුණයෙක් කියනවා ආමුදුරුනේ කවදාවත් සැකය මත තීන්දුව తీරන ගන්න යන්න එපා. කවදාවත් ඔය මෙහෙ හිටියත් ලංකාවේ සමහරු ඉන්නවා පවුල් අවුලවන්න හදනවා. මෙහෙ හිටියත් සමහරු ඉන්නවා මේවා විනාශ කරන්න. එහෙ නෙමෙයි මෙහෙ ඉඳගෙන මොකද කරන්න හදන්නේ? මේවා විනාශ කරන්න හදනවා. අපූර්වට මෙහෙම කේලම් කියනවද නැහැ? හදන පදගොඩ ඒ කියන්නේ අර මිනිස්සුන්ගේ දියුණුවට නෙමෙයි අර වැරද්දක් තියෙනවා නම් ඒක හදාගන්න බලනවට වඩා ඒ තුලින් අවුලවන්නයි මිනිස්සු උත්සාහ කරන්නේ. කවදාවත් එහෙම බාල වැඩ කරන්න එපා. තරුණේ කියනවා මට හාමුදුරනේ මම වැඩ ඇරිලා එනකොටම අපේ අම්මා ඉස්සරහට ඇවිල්ලා කිව්වලු මම ඒ කියපු විදිහටම කියන්න. උඹ වැඩට ගියාට පස්සේ මේ ගෙදරට බයිසිකල් එනවා කිව්වලු. රාත් 30 බයිසිකල් එනවා. ඇහුවලු ඊයේ රාත් ආවද? ඔව් කිව්වලු. ඇහුවලු කීයටද කියලා. අම්මා කිව්වලු ඔරලෝසුවට ටෝච් එක ගහනකොට වෙලාව පාන්දර 4යි කියලා. අර කොල්ලා කියනවා හාමුදුරනේ මේ වෙලාවේ ගෙදර ආවේ මම කියලා. කවුද ගෙදර ඇවිල්ලා තියෙන්නේ? පුතා. අම්මා මොකද්ද කියන්නේ? ඒ විතරක් නෙමෙයි හාමුදුරනේ අපේ අම්මා ගම වටේම කියනවලු ওই කතන්දරේ. ඇයි පාන්දරම ඇවිල්ලා ඒ වැඩ කරන ආයතනේ දවලුත් වැඩ කරන්න වුණාම අර පාන්දර ජාමේ කවුරුත් නැතිඳ ඉක්මනට ඇවිල්ලා
අලුතෙන් යුනිෆෝම් එකක් අරගෙන යනවලු දවල් වැඩ කරන්න. අම්මා දන්නේ නැලු ඕක. අම්මා හිතන් ඉන්නේ අපේ ගෙදරට පයිස. අර පේනවද සැකය? කවුරු හරි කෙරෙහි සැකයක් ඇති වෙනවා නම් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ බිරිඳ ලංකාවේ ඉන්නවා ස්වාමියා මෙහෙ ඉන්නවා කියලා. අපි මොකද කරන්න ඕනේ? මොකටද පිච්චෙන්නේ? එක්ක බිරිඳ මෙහෙ ස්වාමියා ලංකාවේ කියමු. ඔය මොකටද අපි ඇවිල්න්නේ සැක කර කර? එහෙම කවුරුවත් ගැන සැක කරලා අපි ඇවිල්න්න ඕන. සැක කරන්නේ අනුන්වනේ පිච්චෙන්නේ කවුද? අපි පිච්චෙන්නේ මොකටද පෙන්නතුනේ අනුන් සැක කරලා අපි පිච්චෙන්නේ? අර දුම රුදාවක් නේ තියෙන අනුන්ගේ දේවල් හොයන්න. පුළුවන් තරම් අපේ සැප සතුට තීරණය කරන්න පුරුදු වෙන්න අපි කරන කියන දේවල් එක්ක. අද ඉඳන් අදිෂ්ඨාන කරන්න ඔය අනුන් කරන කියන දේවල් සියල්ල බැහැර කරන්න. අනුන්ගේ හොඳ නරක කාගාවද තියෙන්න ඕන? අපි ගාවද අනුන් ගාවද? ඒ මොකටද අපි අපේ ඇඟේ දාගන්න හදන්නේ? අපිට පුළුවන් අනුන්ව හදන්න. බිරිඳ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්. අපි නඩත්තු කරන්න ඕන මොකක්ද? අපි නඩත්තු කරන්න ඕන අපේ ක්වොලිටි එක. අපි නඩත්තු කරන්න ඕන අපේ සත්පුරුෂකම. ඒකයි අර මම දේශනා කරන්නේ මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. මම ආයෙත් කියනවා සත්පුරුෂකම තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. අර කැත ගතිය සහ කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. අපි හිතන්න දැන් ඔය ඇත්තෝ මෙහෙ ඉන්නකොට මුදල් හුවමාරු කරගන්නවනේ. හදිස්සියකට කාගෙන් හරි ඉල්ලනවා. ඉල්ලලා දෙන්න බෑ කියපු ගමන් මොකද කරන්නේ? කියන්නේ ඒකට කිසි උදව්වක් කරන්නේ නැහැ කියලා. අපි කාගෙන් හරි ගිහලා කීයක් හරි ඉල්ලුවා. ඒ මනුස්සයා දෙන්න බෑ කියන. බෑ කියපු ගමන් අපේ හිත ඒ මනුස්සයා කෙරෙහි ඇති වෙන්නේ මෛත්‍රියක්ද වෛරයක්ද? අපි හිතාගෙනම ඉන්නේ අය කිසි උදව්වක් කරන්නේ නැහැ කියලා. ඒ මොකද ඒ කාගෙන්වත් සල්ලි ඉල්ලලා දුන්නේ නැති වුණා අපි නිකන් වෛරය ඇති කරගන්න. පුරුදු වෙන්න. අර මම යෝජනා කරනවා මේ මිනිස්සයා කෙරෙහිත් මෛත්‍රිය සකස් කරගන්න. කාගෙන් හරි මොකක් හරි දෙයක් උදව්වක් වෙන අපේ ගම්වලව හරියට තියෙනවනේ. අපි හිතමුකෝ හදිස්සියට අපේ දැන් බයිසිකලේ ගමේ කොහේ හරි යන්න හෙල්මට් අනුන්ගෙන් ඉල්ලලා යනවනේ. දෙන්න බෑ කිව්වොත් මොකද කරන්නේ? අපි මේ පුපුරන්න හදනවනේ එක එකකින් ඉල්ලන්න ඕන හෙල්මට් එකක් ගෙනාවා නම් ඉවරයිනේ කියලා කියනවා. ඒක අර කවුරුවත් තමයි නොදුන්නේ. පුපුරන්නේ කවුද? අපි. එනිසා ඔය පුපුරන්න එපා. ඇවිලෙන්න එපා. අපි පුළුවන් තරම් බලන්න ඔය එක එක්කෙනාගේ පෞල් ප්‍රශ්න ඇවිල්ලා කියනකොට කියන්නේම බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට අපි හොඳ දේවල්ම දෙන්න ඕන කියන එක. අනුංගාව මොන සෞත්තුවා තිබ්බත් ඔය මම ඒක ලේලි කෙනෙකුට කිව්ව මම මේක කලින් අහලත් සමානට. ඔය කඩවත පැත්තේ. පුළුවන් නම් මේව කරලා බලන්න ටක්කෙටම හරි. අය අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔය පෞල් ප්‍රශ්නයක් කිව්වට පස්සේ මම මේ ලේලිට කිව්වේ මට කියනවා හාමුදුරුවනේ අම්මා මම උයනේවා කන්නේ. ඔයත්තුන්ගේ තියෙනවද ලංකාවේ ගෙවල් එකම ගෙදර ලිප් දෙකේ උයනවා. මේක ගෙදර දෙපොළක උයනවා. මං එහෙම ඇයි කන්නේ නැත්තේ? දන්නේ නැහැ. වැඩ ඇරලනකොට බනිස් කවර තියෙනවලු ඩස්බින් එකේ. අම්මා බත් කාලා නැහැ කඩෙන් ගෙනල්ලා බනිස් කාලා. ඔය අම්මලා පලිගන්න එහෙමනේ. නැගිටින්නේ නැහැ බුදියාගනේ. මම පොඩි යෝජනාවක් කරා. මම කිව්වා නැගිටලා උයපු ගමන් ඉස්සරලම් බත් එක බෙදන්න කාටද? නැන්දම්මට අම්මට. මේ පවුලේ එකම පුතා ඉන්නේ එක්කෙනා ඉන්නේ. ඔය සමහරක් අම්මලාත් ඉන්නවනේ ඉන්න හරි අමාරුයි. මේ අපූර්වට ගෙදර කණ්ඩ දෙන ලේලි ඉන්නේ. අම්මා ජාතියකට ගුණයක් කියන්නේ නැහැ. දැන් සමහරට ඔයත් ලංකාවේ ඉඳන් දෙමව්පියන්ට සල්ලි යවනවා. ජීවිතේට ගුණයක් කියන්නේ නැහැ. අම්මට තාත්තට ලොකු කවුද? අර පින් පඩිය ඉඳන් එක්කහුව කරලා දෙන්නේ අර සියල්ල නැති කරන ඔයත් උන්ගේ එහෙම නැද්ද? අර
ඒ ඉන්න වෙන කෙනෙකුට තමයි කැමති. අර අපි කොච්චර දුන්නත් අපේ අම්මලාට කවදාව අගයක් නැහැ. ඔයත්තුන්ගේ එහෙම නැති වෙද නමුත් බොහෝ පැතිවල එහෙමයි. ඉතින් මේ මං කිව්වා අර ලේලිට නැගිටපු ගමන් බත් එක උයලා අර අම්මට බෙදලා තියන්න මේවා පුරුදු වෙන්න. කියන හාමුදුරනේ මම බෙදුවට අපේ අම්මා නන්දම්මා කන්නේ නැහැ. කන නොකන එක කාගේ වැඩ? ඒක නන්දම්මගේ වැඩ. බෙදන එක කාගේ වැඩ? ඒක ලේලිගේ වැඩ. අර පේනව නේද? අපි තුල තියෙන්න ඕන මොකක්ද? කියන හාමුදුරනේ හවස එනකොටත් බත් එක මේසෙ උඩ කියලා. අදාළ නැහැ. මං කියලා දෙන්න ආපු ගමන් දෙන්න තේ එකක් හදලා අම්මට නන්දම්මට. හාමුදුරනේ දුන්නට බොන්නේ නැහැ. බොන නොබොන එක කාගේ වැඩද? ඒක නන්දම්මගේ වැඩ. ඊට පස්සේ මම කිව්වා කාරණා තුනයි කිව්වේ. වැඩට යනකොට නන්දම්මට වැඳලා යන්න. මොකද පින්නතුනි මම මේක ලේලිට කිව්වේ අර වේලිච්චේරුට නමන්න පුළුවන්. අම්මුව නැමි හැකිනේ. ඒ හින්දා අම්මලා හදන්න යන්න එපා. පැහැදිලිද මං කියන්නේ? සමහර තරුණයෝ ඉන්නවා අපේ අම්මලා කියන දේ අහන්නේ නැහැ කියලා අර එයාලට දිද්දන්න හදනවා. අම්මලා කවදාවත් හැදෙන්නේ නැහැ තාත්තලා හැදෙන්නේ නැහැ. එයාලා බලන්නේ හැප්පෙන්නමයි. අර අපි දැනගන්න ඕනේ ඒ කට්ටිය හදන්න නැතුව අපි හැදෙන්නේ. මට අපූර්වට කිව්වා හාමුදුරනේ මම වඳිනකොට අපේ නන්දම් අනිත් පැත්ත හැරෙනවලු. පින්නතුනි සති 3ක් විතර මේක කරේ හරි ගියා. ඒ තරුණයා පාන්දර 4ට කෝල් එකක් ගන්නවා හාමුදුරනේ. අම්මා කුස්සියේ උයනවලු. අම්මා හැදිලා. අම්මා කුස්සියේ උයනවලු. දැන් ලේලි කල්පනා කරනවලු උයන්න යන්න විදියක් නැහැ. පස්සේ කියන හාමුදුරනේ කෝකටත් කියලා මුණ හොදන්න යනකොට අම්මා කෙහෙල් කොලයක් තවනවලු. එදා උදේ කවුද ලේලිට වැඩට යන්න බත් එක බඳලා දුන්නේ? අම්මා. හරි ගියාද වැරදුනාද? ලේලි නන්දම්මා එක්ක ලේලි හැප්පෙන්න ගියා නම් මොකද වෙන්නේ? ඕවා කහාද බඳලා ඉන්නවනම් කියන්න බිරින්දාවරුන්ට. ධම්මත් ජාතිකර කරන එකක් නැහැ. නමුත් අර කියලා බලන්න. ගෙවල් වලත් බලන්නේ අර අපි මොකක් හරි කියපුවාම අර නේ එකට එකමනේ කියන්නේ. අපේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වුණාම කවුරු හරි ඉන්නවද අපිව සනසන්න? අවුරුදු 19ක විතර දියණියක්. ඔය තරුණයෙක් එක්ක සම්බන්ධකමක් තිබිලා ඒ කොල්ලා කතාත බඳපු කොල්ලේ. ඒ දියණියට නේ අර දරු ගැබක් පිටලා දරුවෙක් ලැබෙන්නේ. හිතන්නකො අවුරුදු 19 කෙල්ලෙකුට නේ තරුණියකට එහෙම දෙයක් වුණාම යා කාටද කියන්නේ? ඒක කොහොමද ඒ ගැල්ලම දරාගන්නේ? අවුරුදු 19 අර කොල්ලා කියනවලු බඳින්න නම් බෑ ඕක නැති කරන්න කියලා. එහෙමනේ. කවදාවත් ඔය වගේ වැඩ කරන්න යන්න එපා. ඒව හරි පාප කර්ම. ඊට පස්සේ මං කිව්වා ගෙදරට කිව්වද කියලා. නෑ බයේ බෑ හාමුදුරුවනේ කිව්වොත් මම මරයි කිව්වා. අර පේනවද අපේ පවුල් වල තත්ත්වේ? අපිට මොකක් හරි වෙලා වැරදුනහම අපේ ගෙවල් වලින් මොකද කරන්න බලන්නේ? පිහිට වෙන්නද බලාගෙන ඉන්නේ, මරන්නද බලාගෙන ඉන්නේ. නේ සමහර තරුණියෝ කියනවා කවුරු හරි තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබිලා මාට්ටු වුණාම තාත්තලා කරන්නේ තඩි ගහන එකනේ. එතකොට තිබ්බහම පන්ති ගාස්තු දෙන්නේ නැහැ, සල්ලි දෙන්නේ නැහැ. අපේ ගෙවල් වල තියෙන්නේ අපිට මොකක් හරි කරදරයක් වුණාම ගෙවල් තියෙන්න ඕනේ. අපි සැනසෙන්නේ. අපේ පවුල තියෙන්න ඕන. අපේ පවුලට අපේ පුද්ගලික ප්‍රශ්නයක් කියන්න පුළුවන්. හරිනම් අර දරුවට ඉන්න ඕනේ. ඒ වෙලාවට තනියට කවුරු හරි ඉන්න ඕනේ. ඇයි අපේ ලංකාවේ මිනිස්සු සියදිවි නසා ගන්න? අපේ අර කාට හරි වැරදුනාම උඩ පැනලා ගහන්න බලාගෙන ඉන්නේ. හරි ගියපුවාම තියනකොට අපි කරනකම් කවුරුත් හොඳයි, තියනකම් කවුරුත් හොඳයි. අපිට බැරි වුණාම නැති වුණාම වැරදුනහම පෙරදුනහම අර සේරම එක්කව වෙලා ඉන්න අපිව විනාශ කරන්න බලාගෙන අපිට රිද්දන්න බලාගෙන අදිෂ්ඨාන කරගන්න
අර කාගේවත් ඔළුව කණ්ඩ යන්න එපා. අදිෂ්ඨාන කරගන්න සමහරු බලන් ඉන්නව නේද ඔය අනේකට වරදිනකම් මෙවන්නකොට ඔය කටින් කීපාරක් කියලා තියෙනවා දවුන්ට ඔහොම වෙලා මදි කියලා. කවදාවත් එහෙම කියන්න එපා. මිනිස්සුන්ගේ අයහපත ප්‍රාර්ථනා කරන්න එපා කවදාවත්. මම යෝජනා කරන්නේ බුදුරු දේශනා කරන්නේ හතුරෙකුගේවත් අයහපත නම් ප්‍රාර්ථනා කරන්න එපා. මොකද ඔය අර අහලා තියෙනවද වේදේශිකයිනේ කාලි ඔය රජගහනුවර හිටිය වේදේශිකා කියලා. මේ බණ ඉවරුණාට පස්සේ ඔය කට්ටියන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. හොඳේ. මේ මොකද දැන් මේ අන්තිම බණ හින්දා පොඩි වෙලාවක් මෙයාලට දෙනවා කතා බහ කරන්න. ඔව් කමක් නැහැ. වේදේශිකා කියලා ගෘහපතිනියක් ඉන්නවා. කාලි කියලා කෙල්ලෙක් තමයි වේදේශිකා ගාව වැඩ කරන්නේ. කාලිට දවසක් හිතෙනවා මේ වේදේශිකාට කියන්නේ කල්යාණ කිත්තිසත්ව අබ්බුග්ගතෝ වේදේශිකාගේ කල්යාණ කීර්ති ഘോഷාව හැම තැනම පැතිරලා තිබ්බේ හොඳයි කියලා. ඔය මෙහෙත් ඉන්නවද එහෙම නැහැ. නේද හැම තැනම අර ඉදුණු පාට අම්මු අඹ වගේ මිනිස්සු අර නේ අර ලකුණු ටික් එක දානකොට නම් එකටම ඉන්න මට්ටමට ලෝකෙට පෙන්වන්නේ හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරනවා කියලා. ඒ වුණාට කරන්නෙම මහා දහපදුරාවේ නැති වැඩනේ කරන්නේ. නමුත් අර ලෝකෙට පෙන්වනවා මොකද්ද? අර සුදු පාට එකක් පෙන්වනවා ඇතුළ හරි කළුයි. සමහර තරුණයෝ ඉන්නවා වැරද්දකට කරන්නේ වරක්කු ටිකක් සිගරට් එකක් බොන එක. එහෙම කවදාවත් අර අනුන්ගෙන් හෙන ඉල්ලන්නේ නැහැ. එහෙම තරුණයෝ ඉන්නවා පූර්වවල. අර පාඩුවේ රස්සාව කරගෙන ලස්සනට ඉන්නවා. අර සමහර අපි සුදුයි කියලා හිතන් ඉන්න චරිත හරි කළුයි. මතක් වෙනවද අපි අවලා වයි කියලා නේ. මම එහෙම කාට මන් දන්නේ නැහැ එහෙම කවුද කියලා. නමුත් මැලේසියාවේ එහෙම නැතුව ඇති. නමුත් බොහෝ පැතිවල එහෙම ඉන්නවා. පැත්තොන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙන්නේ මැලේසියාවේ එක වැඩි කියලා. ඔව්. නමුත් එහෙම තමයි. ඒක මිනිත්. නමුත් අර අපි එහෙම වෙන්න අවශ්‍ය නැහැ. කාලිට දවසක් හිතුණා මේ ඔය වේදේශිකාගේ මේ කරුණාව ඇත්තද කියලා බලන්න. අර වේදේශිකාට කවදාවත් කේන්ති යන්නේ නැහැ. මොකක් හරි වෙන්න ඕන හැබැයි. වේදේශිකාට කේන්ති නොයන්නත් හේතුවක් තියෙනවා. කාලිත් අර වෙලාවට නැගිටිනවා, වෙලාවට වැඩ කරනවා. එතකොට අර කේන්ති යන්න ඉතින් හේතුවක් නැහැ. කාලිට හිතුණා පරක් වෙලා නැගිටලා බලන්න ඕන කියලා. කාලි නැගිට්ටා උදේ 10ට විතර. නැගිට්ටට පස්සේ දවස් 3ක් විතර නැගිටිනකොට වේදේශික අහනවා මොකද කාලි පරක් වෙන්නේ? ගත් කටටම කාලි කියනවා නිකන් කියලා. කේන්ති යන්නේ නැද්ද එතකොට? දවස් කීපයක් එක දිගට මේ පරක් වෙලා නැගිට්ටා. වේදේශිකා මොකද කරේ? අග්ගල සූචින් ගහත්තා සීසම් පහරේ. ඇහුවේ නෑ ඊළඟ දවසේ දොර පොල් අරගෙන ගැහුවා කාටද? කාලිට. නේද? සීසේ බින්දිත්වා හිස බින්දිලා දැන් ලේවැක් කරනවා කාලි. අර අපූර්වට හිටපු වේදේශිකාට මොකද වුනේ? අර පේනව නේද? අපි හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි වෙන්නදුනේ. අර අපි කරනකම් ඔය කවුරුත් හොඳයි. ඔකට හොඳම උදාහරණය කියන්නේ මේ මාසේ ගෙදරට සල්ලි දාන්න නැතුව ඉන්නකො. මොකද අර මෙච්චර කාලයක් දීපුවත් හරි මේ මාසේ නොදී රුපියල් 5000ක් අඩුවෙන් දාන්න නොදී ඉන්න ඕනේ නැහැ. නිකන් මං කියනකොට අඩුවෙන් දාලා බලන්න. අර අපි දෙනකම් හොඳයි. අපි කරනකම් හොඳයි. ඒ දාන කාටවත් පේනවද? නේ ඔයත් විඳින දුක. එහෙම හරියට රහට කෑමක් කාලාද අම්මා තාත්තා නෑදෑයෙක් ඉඳලාද ගමේ වැවේ යලේ ගිහිල්ලා ඇවිදලාද කොල්ලොත් එක්ක ඇවිදලා රස්තියාදු ගහලාද එතකොට මේ හිර වෙච්ච ජීවිතේ මම විශ්වාස කරනවා විදේශගත රැකියාවක් කියලා කියන්නේ අපායට යන්න දිව්‍ය ලෝකෙට යන්න තියෙන ළඟම පාර. නැති වෙනවනම් නැත්තරම නැති වෙන්න පුළුවන්. ඇති වෙනවනම් ඇත්තටම ඇති වෙන්න පුළුවන්. අර ගොඩ යනවනම් ගොඩ යන්නත් පුළුවන්. වෙනසෙනවනම්
නැත්තරම වෙනසෙන්නත් පුළුවන්. දැන් අපි තීරණය කරන්න ඕන කොයි පැත්තටද යන්නේ කියලා. කාලි පාරවල් ගානේ ඇවිදලා කියනවා මෙන්න වේදේශිකාගේ කරුණාව කියලා ලේ වැක්කිරි දුවනවා. අර මං කියන්නේ වේදේශිකා වෙන්නත් එපා කාලි වෙන්නත් එපා. අර අනුන් හින්දා අපූර්වට තිබ්බ වේදේශිකාගේ කරුණාව නැති වුණේ ඇයි? කාලි පරක් වෙලා නැගිට්ටා වේදේශිකාට යහු ගියා. කේන්ති ගියා. එතකොට අර කාලිට ඉතින් මොකද අර වැඩේ කරගෙන හිටියනම් වේදේශිකාගේ අදටත් කරුණාවන්තකම තියෙනවනේ. එහෙම කවුරුවත් බලන්න යන්න එපා. අපි මේන්ටේන් කරන්න ඕනේ. අපි අපේ වැඩේ විතරක් කරන්න ඕනේ. අර මගෙන් කරන මිනිස්සු බලන්නේ අනුන්ගෙන් ලැබෙන්න තියෙන එකද අපෙන් ලැබෙන්න තියෙන එකද? අර මිනිස්සු බලන්නේ අපෙන් දෙන්න තියෙන එක නෙමෙයි අර අනුන්ගෙන් මොනවාද ලැබෙන්න තියෙන්නේ කියලා. කවදාවත් අපි බලනවද අපෙන් මොකද්ද වෙච්ච අඩුපාඩුව කියලා? අපි බලන්නේ අනෙකගෙන් මොකද්ද වෙච්ච අඩුපාඩුව කියලා. ඒ නිසා මම යෝජනා කරනවා කාලෙකින් ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුල සත්පුරුෂ විදියට ජීවත් වෙන්න. මේ විදේශගත වෙලා මේ කරන රස්සාවට ඔය ගත කරන කාලයට ඔය පුදුම කැපකිරීමක් නොය කරන්න. ඔය කැපකිරීමට සාධාරණයක් කරන්න. ඔය කැපකිරීමට හොඳ ප්‍රතිඵලයක් අරන් දෙන්න. එහෙම නැත්නම් අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිල්ලා O level ෆේල් වුණා වගේ වැඩක් තමයි වෙන්නේ. පැහැදිලිද මං කියන්නේ? මේ ගත කරන කාල සීමාව තුල අර හොඳම ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. බොහෝ රටවල අපේ තරුණයෝ ඔය විවිධ රටවල දේශනාවලට ගියපුවාම සමහර විට යාළුවෙක් අහුවෙලා ටිකට් එක දාලා ආපහු ලංකාවට යවන්න. එහෙම වෙන්න නරකයි. මේ වගේ ඉන්නකොට අර අපිට ගොඩ යන්න පාර කියන මිනිස්සු හරි අඩුයි. අපිට වැරදෙනකොට හරි මඟ පෙන්වන්න ඉන්න උදවිය හරි අඩුයි. අපේ ගෙදර දොර තත්වය එතකොට අපේ දරුවෝ අපේ අම්මා තාත්තා බිරිඳ ස්වාමියා අපි එන්නෙම මෙහෙ එන්න කලින් මොකද්ද ඉස්සරලම කියපු එක? අර කියන්නේ බජාර් භාෂාවෙන් මොකද්ද කියන්නේ? ගේමක් ගහනවා කියලානේ. අර මොකක් හරි කරන්න රටකට හරි පයින්නවා කියලානේ කියන්නේ නේ. එහෙම කියලා හිතලා ආපු අපිට මොකද්ද වෙන්නේ මාස දෙකක් විතර ගියපුවාම? අරන්න සමහර තරුණයෝ හිතනවා නිකන් ග්‍රීන් කාඩ් හම්බුණා වගේ. අර එච්චරම සහැල්ලු එච්චරම නිදහස්. සමහර තරුණයන්ට විවිධ මත්ද්‍රව්‍ය වලට හුරු වුණාමනේ සිගරට් එක ඇඟිලි දෙක අස්සට ආපුවාම අර ඒ තරම් නිදහසක් ඒ තරම් ලෝකයක් දකින්නේ නැහැ. නමුත් මම යෝජනා කරනවා හැම එකකම ආස්වාදයේ විඳින්න කලින් ඒ වගේ ආදීනව දකින්න පුරුදු වෙන්න. මොකද මේ අපේ රට නෙමෙයි අපි ආවේ මේකේ වැඩ කරන්න. මේ අපේ රට නෙමෙයි අපි ආවේ සල්ලි හම්බ කරන්න. අපි ආවේ ඉතුරු කරන්න. අපි ආවේ මහන්සි වෙන්න. ඒ නිසා ලොකු හීන නැතුව මම හොඳටම දන්නවා මොනවාද අපේ තියෙන හීන. අපිට ගයක් කියලා අපිට කියලා ගෙදරක් ඕනේ. අපිට කියලා වාහනයක් ඕනේ. විවාහය තියෙනවා නම් දරුවන්ට හොඳට උගන්වන්න ඕනේ. ඔච්චරයි. වෙන මොනවද තියෙන්නේ? දරුවන්ට හොඳට උගන්වන්න ඕනේ. මේ තමයි ලොකුම හීනේ. සමහරක් වෙලාවට අපි මේවා හරියට මේන්ටේන් කරේ නැත්නම් අපි හරියට වගු ගහලා බෙදාගෙන නඩත්තු කරේ නැත්නම් මේ කියන සම්බන්ධතා බොහෝ දුරට ඒවා ඛේදවාචක වලින් ඉවර වෙන්න පුළුවන්. අපි දන්නා ඔය කොරියාව වගේ රටවල් වල ඉතින් ගියපුවාම අවුරුදු 10ක් විතර ඉඳලා නෙන්නේ. ඒ යනකොට බිරිඳක් නැහැ, ගෙවලුත් නැහැ. බිරිඳගේ නමට ඉඩ කඩන් අරන් දීලා ඔය මෝඩ වැඩ නම් කරන්න එපා හොඳ. නෑ. මට දුස්පරුස් කිය මම මේ කියලාම දන්නම් ඉතින් කියන්න අපේ. දැන් මෙහි අපිට කතා කරලා කියනවා හාමුදුරනේ යාළු වෙලා ඉන්න කාලෙලු ඉතින් මේ ඉඩම ගත්තේ කාගේ නමටද ගත්තේ? අර යාළුවා හිටපු ගෑනු ළමයි නමට ඉඩම අරන් තියෙන්නේ. අවුරුද්දක් විතර යනකොට මැලේසියා එහෙම වෙලා නැද්ද? අතුංග රියැක්ෂන් වලින් මට හිතෙන්නේ ආයෙත් අරගමයි. මැලේසියාවෙත් එහෙමයි කියලා. එහෙම
අපහසුතාවයට පත් කරනව නෙමෙයි. රතීතන්නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති. ඒ කියන්නේ අතීතයේ එහෙම දේවල් කරලා තියෙනවනම් දැන් කරන්න දෙයක් නැහැ. අර නමුත් එහෙම වෙන්න එපා. ඉතින් අර මම මේක මේ මන්නට අදාළ නැති වුණත් කියන්නේ ඉතින් යනකොට මොනවා හරි තියෙන්න ඕනේ. මට කියනවා කතා කරන්න කියලා ෂේප් එකේ ඉඩම ලියා ගන්න ආපහු. නෑ ඕන තරම් තියෙනවා එහෙම. මං අහනවා ඉඩම විතර දරන් දුන්නේ. නෑ හම්දුරෝනේ හැම ඇනිවර්සරි එකකටම හැම බර්ත්ඩේ එකකටම මුද්දක් චේන් එකක්. මං අපූර්වට අහනවා අම්මට මොනවද දරන් දුන්නේ? නෑ කිසිම දෙයක් නෑ. තාත්තට මොනවද දරන් දුන්නේ? නෑ කිසිම දෙයක්. තාත්තගේ අතට බ්‍රේස්ලට් එකක් අම්මගේ කරට මාලයක් දාලා තිබ්බනම් මොකද වෙන්නේ? ඒවා නිකන් බැංකුවේ දැම්මා වාගේනේ. ඒවා අපිටද පිටටද? ඒවා අපිට. එහෙනම් ඔය මෙහි ඉඳන් කේක් එහෙම යවනවනේ දැන් වල රෝඩ් එක. දැන් අම්මගේ ඔයත් එහෙම යවන්නේ නැද්ද? ඔය බොහෝ තැන් වල වුණාට ඔහම යවනවා. යවුවට කමක් නැහැ. අර අම්මගේ තාත්තට ඒ කට්ටියත් සතුටු කරන්න. ඉඩමක් කඩමක් කරන් දානකොට අම්මට තාත්තට යාලා ඉතින් කවදාවත් අපට අහිතක් අයහපතක් කරන එකක් නැහැ. ඉතින් ඒවා අර ආයෝජන වගේ ඒත් සතුටු වෙනවා අපිත් සතුටු වෙනවා. අර සමහරක් වෙලාවට අපිට මං දොස් කියනවා නෙමෙයි හොඳේ විදේශගත වුණාම අර ගිනි කන වැටෙනවා වගේ එකක් වෙනවනේ. වෙන මොකවත් පේන්නේ නැහැ එකයි පේන්නේ. ඒ හින්දා අර එහෙම ගිනි කන වැටිලා හරියන්නේ නැහැ. සමහරට අපි මත්ද්‍රව්‍ය වලට බැහැ වුණාම අපිට මොකද වෙන්නේ? ගිනි කන වැටෙනවා ඒකම විතරයි පේන්නේ. මොකක් හරි ඔය ඔට්ටු සූදු බුරු මෙහෙ බුරු ගන්නවද නැහැ? ඒ බුරු කියන්නේ සූදු කෙල්නවා කියන එක. ඉතින් ඔය ඕවා නවත්තලා දාන්න. නේ පොලියට සල්ලි අරන් ගන්නවද නැහැ? අප්පා මට හිතෙන්නේ මට ආයෙත් අරක තමයි කියන්න හිතෙන්නේ. ඒ කියන්නේ ඒවා එහෙම නවත්තලා දාන්න. නේ දැන් ඔක ඉතින් මටත් ඔය පොඩි කාලේ අර මතකද රුපියල් 10ට ටිකට් සූරනවා නේ. බොහොම පුංචි කාලේ අර 500ක් මේ කාලේ යදෙන්නේ නේ. 500ක් ඇදුණා. අනේ මම 500න් දීලා ගත්තා අර සූරන ටිකට් පොත. එකක්වත් ඇදුන්නේ නැහැ. 10ක් නැහැ 500ක් නැහැ. බොහොම පුංචි මතකයි ඒක රුපියල් 10ට සූරන්න තියෙන්නේ. මම හිතන්නේ ඒක ලොට් එකටම තියෙන එක දිනුමයි. අපි අදුණු ගමන් මොකද කරන්නේ? අය අර මිනිස්සයා කියනවා ඊළඟ එකේ ඇති බලන්න කියලා කියන. ඉතින් ඒ හින්දා ඔයත් කීපහක් බල්ලා දෙනවා සිංගප්පූරේ වෙලා. නැත්තටම නැති වෙනවනේ. එද ණය වෙලා කවුරුත් පිනවන්න යන්න අර ආවේ මොකටද මොකද්ද කරන්න ඕන කියන එක විතරක් ඔළුවේ තියාගන්න. මම බොහොම කරුණාවෙන් කියන්නේ විනාශ වෙන්න එපා, නාස්ති වෙන්න එපා. මම මේ මැලේසියාවට මේ දවස් දෙක දාගත්තෙත් හරි අමාරුවෙන් මං ආපහු ලංකාවට යන්න ඕන. ඉතින් බොහොම මේ කියපු එක වචනයක්වත් අපතේ දමන්න එපා. මිනිස්සු අතින් ඕන තරම් වැරදි වෙනවා, ඕන තරම් අඩුපාඩුකම් වෙනවා. හැබැයි නේ ඒවා සියල්ල අපිට හදා ගන්න පුළුවන්. මේ අඟුලිමාලලා ඔච්චර මිනිමල්ල රහත් උනේ නැද්ද? අර ලේබල් වෙන්න එපා. අපේ සමාජයෙන් බලන් ඉන්නේ අපි හිතමුකෝ අපි නික ආසාවට එක දවසක් කුඩු ගැහුවා කියලා. ඒක කවුරු හරි දැනගත්තොත් මොකද වෙන්නේ? අර අපි කුඩුකාරයෙක් විදිහට ලේබල් වෙනවනේ. අපි අයිස් ගැහුවා කියලා හිතන්න. අර අපි ලේබල් වෙනවා එතකොට. අර කිසි කෙනෙක් එහෙම ලේබල් කරන්න එපා. අපි ආසාවට සූදු කෙලිය කියන්න ඕනේ ඔය. ආසාව නේද? අර අපි එතකොට අර ඒකේ ඒක අර මට ඔයත්තන්ට පැහැදිලි කරන්න තේරෙන්නේ අර ඒක ඇතුලේ පොරක් වෙන්න හදනවනේ. අර බාල දේවල් වලින් දිලිසෙන්න යන්න එපා. පැහැදිලිද මං කියන්නේ? අර පෙන්නන්න හොඳ ක්වොලිටි එකක්, බබලෙන්න හොඳ ක්වොලිටි එකකින් අර අපි ප්‍රසිද්ධ වෙනවා කියන එකයි ජනප්‍රිය වෙනවා කියන එක එකක්ද දෙකක්ද? එක දෙකක්. අපිට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ඕනම විදිහකට නේ. ඕනම දෙයකින් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනතාවට ප්‍රිය වෙන්න පුළුවන්, කැමති වෙන්න පුළුවන්. යහපත් දේවල් වලින් විතරයි. ඒ නිසා පන්සිල් රකින්න බලන්න, සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න. කවදාවත් එකට එක කරන්න යන්න එපා. අර සත්‍යගුබ්බ ජාතකයේ වාගේ හොරු ගාවට වැටුණු ගිරව කොහොමද හිටියේ? අර මරපියව් කොටපියව් කියලා කතා කරා බැලුවා.
තාපසාරාමයට වැටුණු ගිරව එන්න යන්න අර හොඳ විදිහට දැන් බලන්න අපි ඉන්න පරිසරයේ ඉඳන් වෙනස් කරගන්න අපි කවුරු කොහොම එක්ක හිටියත් ඔයත්න්ගේ සත්පුරුෂකම නැති කරගන්න එපා. විශේෂයෙන් ඔය හම්බ කරන සල්ලි පරිස්සම් කරන්න ආයෝජනය කරන්න. අපේ අම්මා තාත්තා බිරිඳ දරුවෝ ස්වාමියා ගම වෙනුවෙන් ඒ කටයුතු කරන්න ඉතුරු කරගන්න මම මෙහෙම දේශනා කරන්න. ඔය සේරගෙම අවසානයේ හොඳට කල්පනා කරන්න මොකක් හරි වුණාම අවසානයේ කවුද ඉන්නේ? සමහර විට නැහිතෙල් බොනෝනේ. සමහර විට බෙල්ලවල දාගන්න වෙනවා. එහෙම නැත්නම් ලංකාවට කෝල් කරලා ටිකට් එක දාගන්න වෙනවා. ඒ වගේ ඛේද වාචක වලට පත් වෙන්න අත් වෙන්න නරකයි. හොඳට උදේ හවා බුදුන් වඳින්න පොඩි බුද්ධ පින්තූරයක් කාමරේ තියාගෙන බුදුහාමුදුරු නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් බුදුහාමුදුරුවන්ගෙන් තොර අපිට පිහිටක් සරණක් ඇත්තේ නැහැ. තමන්ගේ යහපත විතරක් හැම වෙලේම මෙනෙහි කරන්න. කෛරාත්තේතම් පුනං සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. නැවත නැවත අපි කරපු සත්පුරුෂ දේවල් මෙනෙහි කරන්න. එතකොට තමයි පින්වල කුසල් වල ආනිසංසයේ බලය වැඩි වෙන්නේ, වර්ධනය වෙන්නේ. එතකොට කවදාවත් පාපයක් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. අද ඉඳන් මම හැමතැනම දේශනා කරනවා වගේ කියන්නේ අදිෂ්ඨාන කරගන්න කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පැහැදිලිද දන්නේ නැහැ මං කියන එක. අදිෂ්ඨාන කරගන්න. අර කාටවත් පාවිච්චි වෙලා කාටවත් ඇවිස්සෙන්න යන්න එපා. කාගේ හරි හිතක් රිදෙනවා නම් කුණුහරුපයක්වත් කියන්න එපා. කාගේ හරි හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කියන්න එපා. අර මරණකොට මතක් වෙන්න ඕන මම කවදාවත් කාටවත් තෝ කියලාවත් කතා කරලා නැහැ. මරණකොට මතක් වෙන්න ඕන මම කවදාවත් කාටවත් කුණුහරුපකින්වත් බැනලා නැහැ. වංචාවක් කරලා නැහැ, හොරකමක් කරලා නැහැ, කාටවත් ණය වෙලා නැහැ. මම මගේ යුතුයකම් කරලා තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. අවශ්‍ය තුරුන්ගේ ආශිර්වාදයේ ශක්තිය ධෛර්යය මේ සියලු දෙනාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපි අපේ හදවඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් දෙන්න ඕනේ. ඒ වගේ මේ රටවල් වල ජීවත් වෙනකොට පුළුවන් තරම් ඔය මේ වගේ ඉතින් පින් දහම් කරන්න පුළුවන්. මං කියන්නේ ඔය පන්සල් වලට මහාමුදුරුන්ට දෙන්න කියන එක නෙමෙයි. ඒ දුන්නත් කමක් නැහැ. අර පුළුවන් නම් බලන්න අර අහිංසක පාරවල් වල ඉන්න සතෙකුට හරි යෝගට් එකක් හරි අරන් දෙන්න. අර බත් අහුරක් හරි දෙන්න. නේ වතුර ටිකක් හරි දෙන්න. අසරණ මිනිස්සෙකුට වතුර බෝතලයක් හරි දෙන්න. ප්‍රාර්ථනා කර කර පින්කම් කරන්න. ඔයත්තන්ගේ සිත කුසලයට යොමු වේවා. සබ්බපාපස්සා කරණං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානු ශාසනං සියලු පව් නොකරේවා. සියලු කුසල් වර්ධනය වේවා. සිද්ධ කරන සියලු අකුසල් සිද්ධ කරන සියලු පාප කර්ම දුරින් භූත වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු.